ඔවන් අද වීඩියෝ එක මාතෘකාව කොරියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර කොරියානු භාෂාවෙන් ඊරියෝ මේ මාතෘකාව කතා කරන්න හේතුව උනේ ගිය සති දෙකේ මමත් රෝහල් වලට ගිහිල්ලා විවිධ පරීක්ෂණ වගේක් කරගත්ත. ඉතින් කරගද්දි එතන ඉගෙන ගත්ත දේවලුත් කොරියාවේ ඉන්න අයටත් කොරියාවට ඉන්න අයටත් යම් කිසි දෙයක් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම තාවෙතම් ප්‍රෝග්‍රෑම් එකේ ඕදන්ගේ කොටසේ 8 වෙනි පාඩම මේ ඊරියෝවා අංජුන් කියන එක. ඉතින් ඒකේ තියෙන කාරණාත් මම පොඩ්ඩක් පොත අරගෙන ආයෙ බැලුවා. ඒ බලලා එතනනුත් කරුණු ටික ඇතුළත් කළා මේ වීඩියෝ කරන්න. මොකද වැදගත්ම දෙයක් කොරියාවේ සෞඛ්‍ය ගැන දැනගෙන ජීවත් වෙන්න. මොකද අපිට ලෙඩත් රෝග අසනීපෙක් කරනවා. අපි ඒ ස්ථාන වලට ගිහිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ගත්තී ඇත්තටම භාෂාවේ තියෙන දේවල් දන්නවාම ගොඩක් අපහසුතාවයටපත් වෙනවා. ඉතින් මමත් එහෙම අපහසුතාවයටපත් වෙන නිසා නොදන්න අයට දැනගැනීම පිණිසත් දන්න අයට තමන්ගේ දැනුම තව වර්ධනය කර ගැනීමටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනක් වෙයි කියලා මං හිතනවා. ඉතින් අපි බලමු මොනවද මේ කොරියාවේ සෞඛ්‍යයට අදාළ කොරියානු භාෂාවේ තියෙන වැදගත් දේවල්. හැබැයි මුලින්ම කියන්න ඕන දෙයක් ලංකාවේ වගේ කොරියාවේ නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නොමිලේ සපයන සේවාවක් නෙමෙයි. ඇත්තටම ෆාමසියට ගියත් හොස්පිටල් එකට ගියත් අපිට සල්ලි දීලා තමයි මේ සේවාව ලබා ගන්න. කොරියාවේ තියෙන මේ රෝහල් පද්ධතිය ඉල්චා ඊචා සම්චා සාචා කියලා කොටස් 4කට බෙදෙනවා. අල්ම තියෙන්නේ පොගොන්ස. පොගොන්ස කියන්නේ කොරියානු රජය මගින් මෙහෙවන රෝහල් පද්ධතිය. ලංකාවේ රජයේ රෝහල් වලට සමානයි. නමුත් යම්කිසි මුදලක් අය කරනවා. හැබැයි අනිත් හොස්පිටල් එක බලද්දී මෙයාලා අය කරන ගාණ සාපේක්ෂව ටිකක් අඩුයි. ඒ වගේම මේ පොගොන්ස මගින් සාමාන්‍යයෙන් වසංගත රෝග වලට බේත් කිදින එක ඊටමතරව විවිධ වෛද්‍ය පරීක්ෂණ සේවා සිදු කිරීම වැනි කටයුතු සිදු කරලා දෙනවා. දෙවෙනියට තියෙන්නේ ඊවොන්. ඊවොන් කියන්නේ සාමාන්‍ය නගරවල තියෙන කුඩා ප්‍රමාණයේ රෝහල් වලට. ඉතින් මේ වගේ සෞඛ්‍ය සේවාවන් ලබා දෙනවා. තුන්වෙනියට තියෙන්නේ පියොන්වොන්. මේ කියන්නේ සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයේ හොස්පිටල් ඊවොන් වලට වඩා ටිකක් විශාල හොස්පිටල්. මේ රෝහල් වල සාමාන්‍යයෙන් බේත් වෙන දේවල් වලට අමතරව සැත්කම් සිදු කිරීම කියන්නේ සාමාන්‍යයෙන් අර ඊවොන් වලට වඩා පොඩ්ඩක් උසස්ව තියෙන රෝහල් වර්ගයක් තමයි මේ පියොමෝන් කියලා කියන්නේ. හතරට තියෙන්නේ දෙහප් පියොමෝන්. සාමාන්‍යයෙන් මේ පොවන්ස් වලින් ඊවොන් වලින් පියොමෝන් වලින් සුව කරගන්න බැරි ලෙඩ අන්තිමේටම ප්‍රතිකාර ලබා ගන්න යන්නේ දෙහප් පියොමෝන් වලට. මෙතනදී සාමාන්‍යයෙන් කොරියාවේ ඉන්න විශේෂඥයෝ කියන්නේ කොරියාවේ විශේෂඥ විදියට ඒ කියන්නේ කොරියානු භාෂාවෙන් චොන්මුන්ජොගොරෝ ප්‍රතිකාර ලබා දීම මේ තේහප්පයන් වලින් සිදු කරනවා. මේ සම්චා සාචාවලි කියලා දුන්න මේ පියොමොන් එකයි තේහප්පයන් එකයි තොම්හප්පයන් කියන ගණයට තමයි ඇතුළත් වෙන්නේ. කියන්නේ ඒකාබද්ධව සිදු කරන නිසා තොම්හප්පයන් ගණයට ඇතුළත් වෙනවා. ඇත්තටම මෙහෙම මේ කොටස් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් රෝහලකට රෝගීන් එක් රාශී වීම වළක්ව ගන්න. ඉන්න යන පොගොන්ස් වගේ ඊවොන් එකකින් අපිට සුව කරගන්න බැරි ලෙඩක් තියෙනවා නම් අපිට මේ වෛද්‍යවරයන් වෛද්‍ය වාර්තාව කියන කොරියානු භාෂාවෙන් ඉරේසෝ එකක් අරගෙන ගියා පියොමොන් එකකට හරි දෙහප් පියොමොන් එකකට හරි ගියාම අපිට අර රෝගයට ප්‍රතිකාර කරන්න නවත්තපු තැන ඉඳන් අර ඉරේසෝ එක බලලා ප්‍රතිකාර කිරීම මේ රෝහල් මගින් සිදු කරනවා. ඉතින් මෙහෙම කොරියාවේ රෝහල් වර්ග මොලික් ප්‍රභේද කිරීම ලක් කරන් පස්සේ ඊට අමතරව අපිට වැළඳෙන මේ විවිධ රෝග අනුව හොස්පිටල් වර්ග විශාල සංඛ්‍යාවක් කොරියාවේ තියෙනවා. ඉතින් ලංකාවත් එක්ක බලද්දී ඒකත් පොඩි විශේෂී ලක්ෂණයක්. අපි බලමු මේ රෝග අනුව කොහොමද කොරියාවේ හොස්පිටල් බෙදලා තියෙන්නේ කියලා. ඉපින් හුග්වා. ඊ කියලා කියන්නේ කනට. ඊ කියලා කියන්නේ නාසයට. ඉන්හු කියන්නේ උගුරට. ඒ කියන්නේ මොක්කොමෝම්. ඉතින් අපිට මේ ඉන්ද්‍රියන් තුනේ මොන හෝ ආබාධයක් අසනීපයක් අපහසුතාවක් ඇති වුණොත් අපි යන්න ඕනේ මේ ඉපින් හුග්වා කියන හොස්පිටල් වලට. චිග්වා. චිග්වා කියන්නේ මුඛය ආශ්‍රිත රෝග සම්බන්ධ රෝහල්. මුඛය දත් සම්බන්ධ මොන හෝ රෝගී තත්ත්වයක් තියෙනවා නම් යන්න ඕන අපි චිග්වා වලට. අන්ග්වා ඇස් සම්බන්ධ කොමන හෝ ආබාධයක් තියෙනවා නම් අපි යන්න ඕන කෙලින්ම අන්ග්වා එකට. තන්පුයින්ග්වා. තන්පුයින්ග්වා කියන්නේ ප්‍රසව හා නාරි වේද රෝහල්. ඒ කියන්නේ දරුවෝ පිළිසිඳ ගැනීම සම්බන්ධව අපි යන්න ඕන මේ තන්පුයින්ග්වා කියන රෝහල් වලට. පිබුග්වා. පිබුග්වා කියන්නේ ධර්ම රෝග සම්බන්ධව අදාළ රෝහල. නෙග්වා සාමාන්‍යයෙන් බඩවැලි දීමක් හෙම්බිරිස්සාවක්
අපේ බඩ ඇතුලේ එකන නිජං වල එකන්නේ බඩ වැල්වල කුමන රෝගයක් ඇත්ත තියෙනවනම් අපි යන්න ඕන නෙක්බාවලට වෙක්වා ශල්ල වෛද්‍ය රෝහන් සෝවාගි නෙක්වා බඩ ආමාශය උදරේ මහා බඩවැලේ ආන්ත්‍රයේ මේ වගේ බඩ ඇතුළේ තියෙන ඉන්ද්‍රියන්ගේ රෝගයක් ඇති වුණොත් යන්න ඕන මේ සෝවාගි නෙක්වා කියනකට. තුන්වාගේ නෙක්වා පපුව සම්බන්ධව පෙනහළු හදවත රුධිර සංසරණ පද්ධතිය සම්බන්ධව මොන රෝගයක් තියෙනවා නම් මේ තුන්වාගේ නෙක්වාන් වලට තමයි යන්න ඕන. හෝහොප්පි නෙක්වාන් කියන්නේ අපේ පෙනහළු එමන් නැත්නම් අපේ ආශ්වාස පාශ්වාස ශ්වසන පද්ධතියේ ඇතිවන ගැටලු සඳහා යන්න ඕන මේ හෝහොප්පි නෙක්වාන් කියන රෝහලට. කොරියානු භාෂාවෙන් හෝහොප් හදා කියන්නේ ආශ්වාස පාශ්වාස සිදු කිරීමයි. හියොම්බෝ වෙක්වා හදවතේ පෙනහළු වල සැලකරීම සිදු කිරීම මේ හියොම්බෝ වෙක්වා වලින් සිදු කරනවා. දෙජාන් හමුන් වෙක්වා ඒ කියන්නේ අපේ බුද්ධ මාර්ගය සම්බන්ධ වෙන අර්ථස්ථාගේ රෝහලට මේ දෙජාන් හමුන් වෙක්වා වලට තමයි යන්න ඕන. තොන්යොම් වෙක්වා අස්ථි සම්බන්ධව කොන්න කශේරුකාව සම්බන්ධව එමන් නැත්නම් මාංශ පේශි වල ඇතිවන සම්පූර්ණතාව සඳහා යන්න ඕන මේ තොන්යොම් වෙක්වා කියන රෝහල් වලට. තොන්යොම් වෙක්වා ඒ කියන්නේ අනතුරක් වුණා අපේ නහය මූණ ඇදලා අපේ මූණ වල විකෘති වුණාම ඒ ඇදීම සිදු කරන මේ තොන්යොම් වෙක්වා කියන රෝහල් වලට. තෝහා චොම්සොනියන්වා ලාදරුවෝ මැද වයසේ ඉන්න දරුවන්ගේ රෝග වලට ප්‍රතිකාර කරන්න මේ තෝහා චොම්සොනියන්වාලි. කජොන්ගේ හක්වාන් මේ රෝහල් වල වයස රෝගය කිසිම දෙයක් සම්බන්ධ නැතුව පවුලේ සියලු දෙනාට ප්‍රතිකාර ගන්න පුළුවන් රෝහලක් තමයි මේ කජොන්ගේ හක්වාන් කියන්නේ. සේවාරේ හක්වාන් අපි අනතුරකට ලක් වෙලා අපේ අත්පාය බිඳුනහම නැත්නම් ඇතිවන කැලෑල් ඒ දේවල් ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කරන්න ඕන නම් යන්න ඕන රෝහල් තමයි සේවාරේ හක්වාන් කියලා කියන්නේ. තොම්සිනේ කොංගම් හක්වාන් අපි මානසික පීඩනයෙන් ආතතියෙන් ඉද්දී එමන් නැතිනම් මානස සම්බන්ධ උපදේශන ලබා ගන්න අවශ්‍ය නම් අපි යන්න ඕන රෝහල් තමයි තොම්සින් කොංගානේ හක්වාන් කියලා කියන්නේ. සින්ග්යොන්ගාන් සින්ග්යොන් කියන්නේ අපේ ශරීරයේ තියෙන රුධිර වාහිනිය වලට. ඉතින් අපේ ශරීරයේ රුධිර වාහිනී පද්ධතිය වල ඇතිවන ආබාධ නැත්නම් ධමනි වල බිත්ති ගන්න වීම එමන් නැතිනම් මේ මොළයට සම්බන්ධ වෙන ස්නායු වල ඇතිවන ආබාධ සහ මොළය සම්බන්ධ ඇතිවන ආබාධ නැත්නම් විතර අමතක වීම වලට ලක් වෙනවා නම් අපි යන්න ඕන මේ සින්ග්යොන්ගාන් කියන රෝහල් වලට. ඊනියෝ කිග්වාන් අපේ මුත්‍රාශය සම්බන්ධව එමන් නැත්නම් ලිංගාශ්‍රිත රෝග සම්බන්ධව අපි යන්න ඕන රෝහල් තමයි ඊනියෝ කිග්වාන් කියලා කියන්නේ. ඉතින් කොරියා මේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය වගේම ලංකාවේ අපේ තියෙන ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය වගේම සමාන කොරියාවේ සාම්ප්‍රදායික ආයුර්වේද කතාවක් තියෙනවා. මේ රෝහල් වලට අනේවොම් කියලා කියන නැත්නම් හන්පං වොන්වොන් කියලා තියෙනවා. මේ කොරියාවේ ආයුර්වේද රෝහල් වල විවිධ ප්‍රතිකාර ක්‍රියා සිදු කරනවා. අට චිකිත්සාව කොරියානු භාෂාවෙන් චිම්මත්තා කියලා කියනවා. ඊට අමතරව පත්තු බැඳීම කොරියානු භාෂාවෙන් සිම්තදා කියලා කියනවා. ඊට අමතරව මූලිකව මෙයාලා මේ ප්‍රතිකාර කිරීම සිදු කරන්නේ කොරියානු සාම්ප්‍රදායික ඖෂධ පැලෑටි වලින්. මේ ඖෂධ පැලෑටි වලට කොරියානු භාෂාවෙන් යක්චෝ කියලා කියනවා. මේ කොරියාවේ පෙරදිග සාම්ප්‍රදායික ඖෂධ වලට හන්යා කියලා කියනවා. ඉතින් අද මම මේ කියලා දුන්නේ කොරියාවේ තියෙන රෝහල් පද්ධතිය. තවත් දවසක වීඩියෝ එකකින් රෝහල් වලට ගිහිල්ලා අපි කොහොමද ප්‍රතිකාර ලබා ගන්නේ, මේ රෝහල් වලින් අපි ලබා දෙන සේවා මොනවද කියලා වීඩියෝ එකකින් ඔයාලට ඉස්සරහට ගෙන්නන්න. ඉතින් මේ කොරියා රෝහල් සම්බන්ධව වීඩියෝ එකකින් ඔයාලා දෙයක් දැනගත්තා නම් ඒක අනිත්‍යවලට බලන්න ෂෙයා කරන්න. මම මේ කියලා දුන්න දේවල්ට අමතරව ඔයාලා දෙයක් දන්නවා නම් දැනගන්න තනිත් දැනගන්න කමෙන්ට් එක පහලින් සඳහන් කරන්න. ඉතින් හැමදේම පරිස්සමෙන් වැඩ කරන් ඉන්න ඕන. හැමදේටම දරුවන් සරණයි. සුභාසිතයෝ ෆයිටිං